යාළුවනේ අද මම මේ මගේ නයිමිලිස් පැලවලට දෙන්න හදන්නේ ඇබමැක්ටින් කියන දිලිරනාශකය. මේකෙන් පට්වල කොළකඩ වීම සහ කොඩිත්තෝ පැලමැක්කන් ඉන්න දෙකෙන් ගොඩක්ම ආරක්ෂා. මේක හොඳම බෙහෙතක්. බැරියක් වසයි. ඒ කියන්නේ වස වර්ගයට ඇති වෙන ගොඩක් ඇඟේ කාගෙන ගොඩක් පරිස්සමන මේ මෙහෙට කරන්න ඕනේ. මේකේ කියලා තියෙනවා මේ කරන්න ඕන විදිය මේකවල මෙහෙම තියෙනවා. මේක හොඳම මේකක් මේ නයිමිලිස් වලට. ඔයාලත් මේක මේ පාවිච්චි කරලා බලන්න. දැන් මේක කියලා තියෙන්නේ මේ නයිමිලිස් වලට ගහන්න තියෙන්නේ මිලිලීටර් 10ක් ලීටර් 16 ටැංකියක කලවම් කරලා ගහන්න තියෙන්නේ. දැන් මගේ තව මෙතන තියෙනවා තව වෙනම කොටුවක වෙන් කරලා තියෙනවා. දැන් මේකට අවශ්‍යම අර මේ බෝතලෙන්නේ ගහන්නේ. ඒ හින්දා එච්චර ප්‍රමාණයක් හදාගන්න නැහැ. වෙනම කලවම් කරගෙන ඒකට ලීටර් ප්‍රමාණය දාලා තමයි ගහන්න යන්නේ. මේ දැන් විශේෂයෙන් කිව්වොත් එහෙම මේ බෝතලේ මේක හරිම විසයි. මේක ගහද්දි පොඩ්ඩක් පරිස්සමෙන් ගහන්න ඕනේ. මේකෙන් වෙන්නේ මේක පත්‍රවල කොළ කොට වෙන එක තමයි ගොඩක්ම නවතින්නේ. ආයේ මයිට් ආවන් ඉන්නවා මේක ගොඩක්ම ටාගට් කරලා හදලාම තියෙන්නේ. එන්නේ ඒකට තමයි. දැන් මෙන්න මේක කියලා තියෙනවා. මේක ගොඩක්ම තියෙනවා මිරිස් අගාය මයිට් ආවන් පැලමැක්කන් සහ කුඩිත්තන්ට තමයි මේක ටාගට් කරලා හදලා තියෙන්නේ මේ බෙහෙත් එක. මේ ගොඩක් සාර්ථක මම අර පිටිපස්සේ තියෙන ටිකක් තියෙනවා ඒක කියලා කිව්වා. කොළ කොඩෙම තාම ඇවිල්ලා නැහැ. අපෙන් බලමු මේක ගහගන්නේ කොහොමද කියලා. අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේක ගොඩාක් විසයි. මේක ශරීරයේ විසයි. මේක වස වර්ගයට ඇති වෙන්නේ. මේක පරිස්සමෙන් ගහන්න ඕනේ. මේ කුඩිත්තෝ අණුව මැරෙනවානේ. එහෙනම් පරිස්සමෙන් ගහන්න ඕනේ. මෙන්න මෙහෙම පොලේ ඉස්සලා මේ පොලේ යටට හොඳට ගහන්න. හොඳට තෙමෙන්න ගහන්න ඕනේ. ඒකට තමයි මේක ඉන්නේ මයිට් ආවන් පැලමැක්කන් ගොඩක්ම හානි වෙන්නේ. අනිත් මේක පොඩ්ඩක් ඉන්නේ. ඒක පොඩ්ඩක්